කොළඹටත් මේ දවස්වල මේ වගේ හඳ පේනවද? කොළඹට හඳ පෙවුනට නිකන් මේ වගේ පේන්නේ නැන්නේ. හඳවල් දෙකක් වගේ. මම හිතන්නේ හඳ කොහොමත් එකයි. නේ? මිනිස්සු ඒක දිහා බලන විදිය තමයි වෙනස් වෙන්නේ. මාත් මේ උඹලගේ ප්‍රශ්න වලට අත් දාන්න කැමති නෑ මචං. ඒත් මචං උඹලානේ ඇවිල්ලා මගේ බඩ් ටික වැට්ටුවේ. දැන් මාත් මේ ප්‍රශ්නේ කොටසක්. හි මට ඉන්නේ වගේ වුණා නම් දිනුන මිනිහ කිගා කන සද්දයක්. ඕක උඹලත් එක කරන්න බැරි. ගෙදර මොන ප්‍රශ්නේ තිබ්බත් ඒවා පිටුට කියන්නේ නෑ. මේ සුත්ති කටරපු ගමන් ඔක්කොම උඹලගේ තියෙන ඕන ඔක්කොම අමාරු. ඔය දිදී ආගමක් සංස්කෘතියක් දන්නේ උන් මේ බෝඩින් වල ඉන්නේ. ඔයා ඔය කරන වැඩෙන් ඉන්නේ ඔයාගේ ફોකස් එක අඩු වෙන එක. ඔය ફોකස් එක නැතුව මුකුත් කරන්න බෑ. ඔය ફોකස් එක තියාගන්නකො ඉස්සෙල්ලා හරියට. කරන්ට් එක යන්නේ ප්‍රෙස් වයින් ඉන්නේ. කරන්ට් එක තියෙන්නේ ප්‍රෙස් වයින් ඉන්නේ. හොඩෝ. තවස මාර බඩවන්න නටයි. ඔය වැඩි හිතර ගන්නත් එපා. අමාරුයි. ටැක් පයින්. මුගේ මල්ලි රටේ ලෝකේ ඉන්න අක්කලයි නංගිලයි දාගන්නවා. උපහිතුරු ඇන්ට්ල ටික දාගන්න. මම උත්සාහ කරන්නේ මේ අඩි 10 තියෙන පන්සලට වෙලාවට යන්න. ඔයා පුරා පොයක් දවස් මගෙන් කුණුහර පහ ගන්න එපා මල්ලි. ඔයා එන්න මාත් එක්ක යන්න. වින්දා වේදනා හුස්ම තරම ගැලුවා කඳුලැල් හීන අහස කීවා පෙම්බස් සෑම රැක ගියා ඔබ ගියා ඔබ මචං හොඳට කාලා බීලා හිටියොත් තමයි ප්‍රශ්නයක් වුණත් හොඳට විසඳන්න පුළුවන්. එවිලා එහෙ නෙටා. මු බස් එකේ ඇවිල්ලා අපිට ලම්බුගිනි වලින් යන සාත්‍ර කියලා දෙනවා. ඒ පරියම්බයි නෑ. යකෝ මේ ඉන්නේ අවශ්‍ය නෑ. අපිට මේක බාර ගන්න වෙනවා නෙටා. මේක මේ බරපතල සීන්. ඇත්තට මොන දෙන්න පුරුදු ගියා. කොන්ද කෙනෙක් ගියාම වැඩ කරපන්. බූරෙක් වගේ වැඩ කරන්න. ඔබලා දෙන්නම උඹලගේ ජීවිත මුදල් මත පදනම් කරලා ඉන්නේ. ඔබලගේ අම්මා ඒ මාලේ ඔබලේ අම්මගේ රත්තරන් අද්දකින් ඔබේ කරට දාද්දි ඒ අම්මගේ හිතේ තිබුණ සිතුවිල්ලේ වටිනාකම ගැන හිතපන්. නිකන් මේ ආදරේ කියලා කෑ ගැහුවට වැඩක් නැහැ. කසාද කියන්නේ වගකීම. ඔබ ඉස්සෙල්ලා ඔබේ ජංගී තනියම හොදගන්න පුරුදු වෙනවා. ඊට පස්සේ පුළුවන් කසාද වන්න. මම ඉගෙන ගන්න මිනිහෙට නම් අනිවාර්යෙන් සපෝට් එකක් දෙනවා. අනික මේ නිදහසක් දාපේ තාවුරු රටන්නේ. You can call me රට. They all call me රට. මේ ඔයාලට නිදා ගන්න දෙන්න නිවාඩු දවසක් නෙමෙයි හොඳේ. අද උතුම් පොය. අද තමයි මාසි පොරොහඳ දිස් වෙන එකම දවස. අඩෝ. කො ගෑණි කියන්නේ අත්තක් නෙමෙයි. ගෑණි කියන්නේ ආදරණීය හැඟීමක්. මූ අවුරුදු 19ක කොල්ලෙක්. හරි. මූට මේ වයසෙදිම කියලා දුන්නා නම් කොන්ඩම් එකක් කියන්නේ සාමාන්‍ය ලිංගික ආරක්ෂණ උපක්‍රමයක් කියලා. බෝම්බයක් වගේ හංගගෙන දඟලන දෙයක් නෑ. මොන ඉංග්‍රීසිම දිලි ලැජ්ජයි නේ බා ලකුණු 6නේ අරන් තියෙන්නේ. අපිටත් එක්ක ලැජ්ජයි. දැන්වත් ඉංග්‍රීසි කතා කරපන්. පොල් බූරෙක් වගේ මගේ දිහා බලන් ඉන්න. කොහොමද මේ ආවොන්නේ සිල් ගන්න යන්න මම කොහොමද සිල් ගන්න යන්නේ. මෙයයි සිල් ගන්න ඕනේ. මෙයාට මේකෙන් හොදක් වෙන්නේ. දැන් මෙයාගේ ආධ්‍යාත්මයට සැනසීමක් උදා කර දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. මේ ඔයා කියන විදිහට ඔක්කොම කරන්න බෑ. සුබුන්. යා මං හිතුවට වැඩිය හොඳ කොල්ලෙක් ඈ. ඔයාගේ අයියාගේ ළඟ නැති ක්වොලිටිස් ටික ඔයා ගාව තියෙන. ඒකනේ මං ඔයාට ආදරේ. ඒකනේ මං ඔයා යන තැන එක්කන් යන්නේ. නායකම් ගැන අදහසක් නැති වුණ නායකම් හම්බුණා ඔහොම තමයි. පොඩ්ඩක් හිටාංකෝ මගේ සුසුම්නාව කැඩිලා මට කතා කරගන්න බැරි වුණා වෙන්න පුළුවන්. අවුලක් නැහැ. ඒත් මගේ මොලේ වැඩනේ. ඒකට කරන්න. මේකට කරන්න. කොහොමද නැහැ මොකක් කරන්නේ? අනේ මේ රත්තරන්. මම බේරගනින් මචං ප්ලීස්. හරි. ඒක
කැබ මාත් කියන්නේ දැන් ඔය තහංක ඔය සෙට් එකේ ඉන්න පුළුවන් ආගමට දහමට ලැබී. ඔබ හිතන පතන විදිහට කැමති. ඔබ දැනෙන්න. ඔබ ඕන වෙලාවක ඔබේ ළඟින් ඉන්න. ඔබ දරා ගන්න පුළුවන්. ආදරණීය සුන්දර කෙනෙක් ඔතන ඉන්න පුළුවන්. හායි. හායි. ආදරේ නම් එහෙම වංචාවක් කරන්න අදහසක් එන්න විදිහක්වත් නැහැ. එන පළවෙනි මොහොතේ මේක වැරදි කියලා පැහැදිලි වෙනවා මිනිහ. යකෝ මේ වගේ අවුල් රට කිදගෙන මේ කරන්න පළවෙනි වැඩේ මේ රට දාලා වෙන රටකට පයින් එක නෙමෙයි. මොකක් හරි දෙයක් කරලා තමන්ගේ ගෙදරේ උන්නේ වටේ ඉන්න සෙට් එකයි ගොඩ දාන්නේ. උඹලා ඔය කියන රටට වැඩි ඒ රට අවුල් කී නටන උඹලයි අවුල් බං. ආලකේ අවුරුදු 70ක් රට කෑවා කිව්වට ඒ වෙනුවෙන් තරුණයෝ මොකද්ද කරේ? දැන් සහෘදයට ඔබේ කවි සංකල්පනාව තේරිලා තමයි සිනහ පහළ වෙන්නේ. මේ කොන්ඩම් එක නිසා උඹලා දෙන්න මරා ගන්න එපා බං. දැන් මෙතන මොකක් හරි මගුලක් කියලා තොපි මලොත් හෙට පත්තරෙත් යන්නේ කොන්ඩම් එකයි මරණ දෙකයි. දැන් ඔබ දිගටම මෙහෙ ඉන්න දිතාගෙන ඉන්නේ. මං දිගටම ඉන්නවා කියලා එකක් නැහැ. මම මෙහෙ ඉන්නවා කියලා එක්කුත් නැහැ. මම ඉන්නවද කියලා එක්කුත් නැහැ බා. මේ නම් බෝතියාගෙන ඌට කන්න දිදී ඌස්මාක් කරනවා. ඔබ අපි ගැන බලනවා. ඔබ ඌ ගැන බලනවා. අර මේ යෝහන් ඉන්න වෙලාවේ ඌට බැල හරි ඔබ කොච්චර ඌ ගැන බලනවා. මට තේරෙන්නේ නැහැ මචං. දැන් ඔබ අවුරුදු 30ක මිනිහෙක්. හරිද? ඔබ මේ එන්න හදන්නේ ඔබේ ජීවිතේ දෙවෙනි භාගෙට. හරි වයසේදී ආදරයක් මචං මිනිහෙට ළඟටම ඕනේ. නැත්තම් මිනිහෙට ට්‍රැක් පයින්නවා. ඒතර කවුද මං බෝඩිම බලාගන්නේ? බෝඩිම කවුරුත් ඇයි බම් බලන්නේ? බෝඩිමනේ තනියම අපි හතර දෙනාම බලාගත්තේ.